මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම වගේ දන්න නිව්ටන් නියම ගැන. එතකොට සාමාන්‍යයෙන් අපි නිව්ටන් නියම ගැන ගන්න විදිහක් නෙවෙයි ඇත්තටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ටිකක් එහාට ගිහින් සාමාන්‍ය නිව්ටන් නියම ගැන දැනුමක් තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ වට්ටමින් තමයි නිව්ටන් නියම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට නිව්ටන් නියම ගැන කතා කරද්දී නිව්ටන් නියම කියන්නේ ඇත්තටම පෞරාණික භෞතික විද්‍යාවේ අඩිතාලම නැත්තම් ෆවුන්ඩේෂන් එක කියලා අපිට සලකන්න පුළුවන්. මොකද භෞතික විද්‍යාවේ ආරම්භය ඇත්තටම නිසි ආකාරයෙන් සිද්ධ වුණේ මගේ මතකය අනුව නිව්ටන් නියමත් එක්ක. ඊට කලින් ගැලීලියෝ වගේ විද්‍යාඥයෝ විවිධ සොයා ගැනීම් කරලා තිබ්බා භෞතික විද්‍යාව සම්බන්ධව. නමුත් ගණිතමය වශයෙන් භෞතික විද්‍යාව කියලා විෂයක් ඇතිවන්නේ නැත්නම් ඒ තිබ්බ concept quantify වෙන්නේ නිව්ටන් නියමත් සමග. එතකොට ඇත්තටම නිව්ටන් නියම අපිට පාවිච්චි කරලා මහේක්ෂීය වස්තුන් නැත්නම් මැක්‍රොස්කෝපික් බොඩිස් කියලා කියන විදිහේ වස්තුන් අපිට ඒ වස්තුන් වල චලිතය ඉතාමත් සාර්ථකව පැහැදිලි කරන්න පුළුවන්. යම් යම් සීමාවන් නැත්නම් යම් එක ලිමිටේෂන්ස් තිබ්බත් අපිට නිව්ටන් නියම වලින් ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ නැත්නම් අපි එදිනදා ජීවිතය අවශ්‍ය වෙන ගොඩක් දේවල් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. නිව්ටන් නියම ඇත්තටම අපි හැමෝම දන්නවා නිව්ටන්ගේ නියම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා චලිතය සම්බන්ධව. එතකොට අපි ඒ හැම නියමයක්ම කතා කරලා ඒ නියමේ අවශ්‍ය වෙන්නේ මොකටද කියලා අපි සාකච්ඡා කරමු. එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ වස්තුවක් මත සමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් එම වස්තුව නිශ්චලතාවයේ පවතිනවා නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එතකොට ඇත්තටම මේ නියමයෙන් කියන්නේ මොකක්ද? මේ නියමයෙන් ඇත්තටම කියන්නේ අවස්ථි රාමුවක් කියන්නේ මොකක්ද කියන එක කියන්නේ. එතකොට මොකක් හරි වස්තුවක් තියෙනවා ඒ වස්තුව මත බලය කියලා දෙයක් තාම අපි දන්නේ බලය කියන්නේ මොකක්ද කියලා. බලය කියලා දෙයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුව නිශ්චලතාවයේ පවතින. නිශ්චලතාවයේ පවතිනවා නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එතකොට ඒ නියමයෙන් කියන දේ අපිට පැහැදිලි. නමුත් අපි තාම දන්නේ නැහැ බලය කියන දේ මොකක්ද කියලා. ඒ කියන්නේ නිව්ටන්ට කලින් බලය කියලා සංකල්පයක් තිබ්බේ නැහැ. ඒක අපි දන්නවනේ. එතකොට අපි නොහිතන දේ තමයි නිව්ටන්ගේ පළවෙනි නියමේ බලය කියලා දෙයක් සඳහන් කරනවා. නමුත් මේ බලය කියන්නේ මොකක්ද කියලා අපිට තාම හරියටම අවබෝධයක් නැහැ. ඒ ගැන පැහැදිලි කරන්න තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය තියෙන්නේ. ඒක තමයි අපි කවුරුත් දන්න F = ma කියන සමීකරණය. එතකොට F = ma කියන සමීකරණය ඇත්තටම කරන්නේ මොකද්ද? බලය කියන මේ නිව්ටන් හඳුන්වලා දෙන අලුත් සංකල්පයේ අර්ථ දැක්වීම. ඒ කියන්නේ නිව්ටන් කියනවා ඔයාට බලයමයි ඉන්න ඕන නම් ඔයා මුලින් ත්වරණය හොයාගන්න. ඊට පස්සේ ඒ ත්වරණය කියන එක වැඩි කරන්න ඒ වස්තුවේ අවස්ථිතික ස්කන්ධය. දැන් නූතන සංකල්ප අනුව අපි කියනවා ස්කන්ධය කියන්නේ වස්තුවක තියෙන අංශු ප්‍රමාණය වගේ දෙයක් නේ අපිට තියෙන අවබෝධය. නමුත් මේ නිව්ටන් නියම කතා කරන මට්ටමේදී ඇත්තටම වස්තුවක ස්කන්ධය නැත්නම් මේ අවස්ථිතික ස්කන්ධය කියන්නේ F සහ A අතර ඒ තියෙන සම්බන්ධය ඇති කිරීමේදී නිව්ටන් යොදන ලද සමානුපාතික නියතයක්. අපි ඒ ගැන ඒ මට්ටමේ හිතුවම ඇත්තටම නිව්ටන් නියම පාවිච්චි කරද නැත්නම් ඇත්තටම අංශු ප්‍රමාණය ඒ වගේ සංකල්ප පාවිච්චි කරාම අපිට හරියටම අර නිව්ටන් සඳහන් කරන දේ තේරුම් ගැනීම අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දෙවෙනි නියමයෙන් කරන්නේ බලය කියන මේ අලුත් සංකල්පය නිව්ටන් හඳුන්වා දෙන ඒ සංකල්පය පැහැදිලි කරන එක නැත්නම් අර්ථ දක්වන එක. එතකොට තුන්වෙනි නියමයෙන් කියන්නේ මේ බලයන් වල ස්වභාවය. නැත්නම් ඇත්තටම නිව්ටන් නියම මුලින්ම හඳුන්වලා දුන්නේ එතකොට
කන්ටැක්ට් ෆෝසස් නැත්නම් ස්පර්ශීය බල පැහැදිලි කරන්න. එතකොට අපි කලින් කිව්වා අවස්ථිතික රාමු වලට සාපේක්ෂව නැත්නම් පළවෙනි නියමෙන් අවස්ථිත රාමු කියන එක අර්ථයක් කරනවා. එතකොට ඒ අවස්ථිත රාමු වලට සාපේක්ෂව තමයි අපි හැමතිස්සෙම නිව්ටන් නියම යොදන්නේ. නැත්නම් අපිට සරලව කියන්න පුළුවන් අවස්ථිත රාමුවක් කියන්නේ නිව්ටන් නියම යෙදිය හැකි රාමුවක්. ඒ කියන්නේ ඒ රාමුවට සාපේක්ෂව නිව්ටන් නියම යම්කිසි වස්තුවකට යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අවස්ථිත රාමුවක් කියන්නේ යම්කිසි නිදහස් වස්තුවකට යම් රාමුවකට සාපේක්ෂව ත්වරණයක් පවතින්නේ නැත්නම් එයා ඒකාකාර ප්‍රවේග ගමන් කරනවා නම් නිශ්චලතාවයෙන් පවතිනවා හරි අපිට කියන්න පුළුවන් අන්න ඒ රාමුව අවස්ථිත රාමුවක් කියලා. එතකොට මේ තුන්වෙනි නියමයෙන් කියන්නේ මේ ස්පර්ශීය බලවල ස්වභාවය ගැන. එතකොට ඒකෙන් කියනවා ස්පර්ශීය බලය හැමතිස්සම අපි දන්න තුන්වෙනි නියමය තමයි හැම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඊට අමතරව ඒ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ඇතිවන්නේ වස්තු දෙකක් මත. ඇත්තට මේකෙන් කරන දේ තමයි මේ නියමෙන් කරන දේ අවස්ථිත රාමු දෙකකට සාපේක්ෂව මෙන්න මේ ස්පර්ශීය බල වල හැසිරීම පැහැදිලි කරන එක. එතකොට ඔන්න ඔය අර්ථයන් තුන තමයි නිව්ටන්ගේ චලිත නිව්ටන්ගේ නියම නැත්නම් නිව්ටන්ගේ චලිත නියම වල තියෙන්නේ. අපි ඇත්තටම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වුණේ මෙන්න මේ නිව්ටන්ගේ නියම වල තියෙන තිරේ පිටුපස කතාව. නැත්නම් අපි සාමාන්‍යයෙන් ගානක් හදද්දී අපිට අවබෝධ කරගන්න බැරි නමුත් නිව්ටන් නියම වල තියෙන ගැඹුරු අර්ථකථනයන් ගැන තමයි අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ. එතකොට නිව්ටන් නියම යොදන ආකාරය නැත්නම් නිව්ටන් නියම වල මිට අමතරව තියෙන අර්ථකථනයන් ගැන අපිට අලුත් වීඩියෝ එකකින් කතා කරන්න පුළුවන්. ඒ ගැන ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මේ වීඩියෝ එක ඔයාලා යූස්ෆුල් කියලා හිතුවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් මේ ගැන ඉන්ට්‍රස්ටඩ් එයාලටත් දැනගන්න ෂෙයා කරන්න. සහ මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ කමෙන්ට්ස් පල්ලෙහාන් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.